Good morning. අද මම බුදුමැදුරලගේ ෆ්ලවර් චේන්ජ් කරන දවස. සාමාන්‍යයෙන් ගෙදර ඉන්නවා නම් මම නිතරම පුළුවන් වෙලාවට දවස් 3න් තුනට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් මාරු කරනවා. එහෙම නැත්නම් ඉතින් මාරු කරනවා අඩු අනිත් වෙලාවල් වලට ෂූටින් වලට යන වෙලාවල් වලට බිස්නස් වැඩ වලට යන වෙලාවල් වලදී හරි මම ගොඩක් වෙලාවට අපර්ට්මන්ට් එකේ රැඳෙනවා අඩුයි. හැබැයි මේ දවස් ටික දැන් දවස් 2යි 3ක් ඉන්නවා. දෙකක් විතර ඉන්න බලාපොරොත්තු වෙන නිසා මම ෆ්ලවර් චේන්ජ් එකක් කරන්න හිතුවා. ඉතින් මම ෆ්ලවර්ස් ගෙන්න ගත්තා උදේම. ඉතින් මේ වයින් ෆ්ලවර්ස් ගෙන්න ගත්තා. රූම් එකට ෆ්ලවර්ස් ගෙන්න ගන්න එක වෙන දවසක් කරන්න. සාමාන්‍ය රූම් එකේ ෆ්ලවර්ස් චේන්ජ් වෙනවා නිතරම. ගෙන්න ගත්තා. සාමාන්‍යයෙන් ගිය දවස් ටිකේ මට වීඩියෝ වලට එහෙම දාන්න පුළුවන්ුනේ නෑ රෙඩ් රෝස්. මිටියක්ම ගෙනල්ලා මෙතන දාලා තිබුණේ. හරිම ලස්සනට තිබුණා. ඒ කියන්නේ එහෙම දැක්කම හිත පිරෙනවා. ඊට පස්සේ බේබි ස්ටික් එකක් ගෙන්න ගත්තා. ග්‍රෑම් 10ක් මේ ගෙන්න ගත්තේ. 9යි විතර තිබ්බේනවා. ග්‍රෑම් 9ක් වගේ වෙන්න ගෙනලා මම 10ක් කිල්ලුවේ. ඔය විදිහට. මේක ගැන පොඩ්ඩක් කියන්න මේ iPhone එක මම මේක ඩුබායි වලින් පර්චේස් කරලා ඒක මම ගෙන්න ගත්ත එක. මේක මේ හැබැයි ටක් ගාලි කරනවා මේක වැඩි දවසක් තියාගන්න බෑ මම මේකෙන් පැක් එකක්ම ගෙන්න ගත්තා. මේක එතකොට يعني ඩෝ එක අරගෙන එනකොටම පුදුම සුවඳක් තියෙනවා. මමට හරි ආසයි ඒ සුවඳට. හරිය නිකන් දිව්‍ය ලෝකයේ ලෝකේ කියලා ඔය කියන්නේ. ඒ තරම්ම සුවඳයි. කොෆි ඊට පස්සේ ආයේ තේ තිබ්බා. මේකේ වතුර. මේකේ තියෙන්නේ දෙහියුෂ. මේකේ දෙහියුෂ තියෙන්නේ. ඊට පස්සේ මේකේ මිදි තියෙන්නේ මිදියුෂ. මේකේ තියෙන්නේ කරපිංචා. අද මේක කියන්න අද උදේට මම සෑන්ඩ්විච් කන්නේ මේ තියෙන ඩේට් බාර් ගැන ගන්න මම නුවරක ෂොප් එකේ හරිම රහයි ඩේට් බාර් ඊට පස්සේ අද තියෙනවා චීස් අද තිබ්බේ නෑ අද චීස් පෙති එක තිබ්බේ ඊට පස්සේ කැෂුස් තියෙනවා රටෙන් තිබ්බා මිදි තිබ්බා කිසිලුත් අද තියෙනවා ෆ්ලවර් එක පෙන්නන්නද? මාසයි මේ විදියට ලස්සනට බුදු පිළිමයක හොඳට පිළිවෙලට. ඉතින් මට අද වීඩියෝ එකක් ගේන්න හිතුනේ. අද මං ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් චේන්ජ් කරන දවස හින්දා. මේ දවස් ටික එක දිගටම වැඩ නිසා රෑ වෙලා තමයි ගොඩක් වෙලාට අපාර්ට්මන්ට් එකට එන්නේ. හැබැයි දවස් දෙකක පොඩි විරාමයක් හම්බෙච්ච නිසා තමයි මම මේ විදියට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් චේන්ජ් කරේ. ඉතින් මේ මම හැම වෙලේම මේ විදියට බුදු පිළිම දකින්න ආසයි. ඉතින් මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහදී හම්බ වෙමු.